අයිබන් කියලා පිළිගන්නවා O level science with රමේෂ් කමගේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම. ඉතින් පුතේ අපි පිළිවෙලට ලස්සනට ගැම්මට කතා කරගෙන ආපු topic එක තමයි මොකක්ද unit number 14. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන හා ව්‍යුත්පන්න. මේ channel එක අද බලන දරුවෙක් නම් අපි channel එක ගැන චූටි හැඳින්වීමක් කරන්න. මේකෙදි කරන්නේ පුතේ O level කරන ඔයාට අමාරුම කියලා හිතෙන සයන්ස් පාඩම් ටික එපා වෙනවා කියලා හිතෙන බෝරින් කියලා හිතෙන සයන්ස් පාඩම් ටික පුළුවන් තරම් පිළිවෙලට ලස්සනට ෂෝට්ස් වීඩියෝස් වලින් ඒ කියන්නේ විනාඩි 20 වගේ වීඩියෝස් වලින් ගේන්න. ඉතින් මේ වීඩියෝ එක මුලින්ම බලන දරුවෙක් ඉන්නවා නම් කලින් මේ පාඩමේ වීඩියෝස් දෙකක් කරලා අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ දෙක පුතේ අනිවාර්යයෙන්ම බලලා ඉන්න. එතකොට අපි ඒ වීඩියෝ දෙකේදී පුතේ හයිඩ්‍රෝකාබන හැඳින්වීම, ඇල්කේන, ඇල්කීන කියන දෙකම කතා කරලා ඉවරයි. ඉතින් ඇල්කයින කියන එක කතා කරන්න ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැති නිසා මම හිතුවා ඒක ගැන චූටි හැඳින්වීමක් නිකන් පොඩි හැඳින්වීමක් විතරක් කරන්න. ඒකෙදි පුතේ ට්‍රිපල් බොන්ඩ්ස් ඒ කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් තමයි කාබන් කාබන් අතරට සෙට් වෙන්නේ. එතෙන්දිත් අර මේ ඇල්කීන වල වගේ පළවෙනි එක්කෙන නැහැ. ඇල්කයින වලට අපි ඒ කියන්නේ පළවෙනි කාබන්ගෙන් ගන්න විදිහක් නැහැ. හරිද? එතකොට කාබන්ලා දෙන්නෙක් සෙට් වෙනවා. එතන කාබන්ලා දෙන්නෙක් සෙට් වෙලා එතෙන්දි පුතේ අයින් ප්‍රත්‍ය තමයි සෙට් වෙන්නේ. YINE කියලා. එතකොට මෙතයින් කියලා එකක් නැහැ. හරිද? එතයින් වලින් තමයි පටන් ගන්නේ. එතයින්, ප්‍රොපයින්, බියුටයින්, පෙන්ටයින්, එක්සයින්, එප්ටයින්, ඔක්ටයින්, නොනයින්, ඩෙකයින් කියලා තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේවා ලොකුවට නැහැ. මම මේ ටික කිව්වේ O level වලින් පස්සේ A level වලදී ටෙක්නොලොජි, මැත්ස්, බයොලොජි කරන්න ඉන්න දරුවන්ට ප්‍රයෝජනක් විදියට. ඇල්කයින වල කොමන් ඉක්වේෂන් නැත්නම් පොදු සූත්‍රය කිව්වොත් එහෙම CnH2n ඍණ 2 කියලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න කැමති නම් ඇඳලා බලන්න මොනවා හරි ගැටලුවක් තිබුණොත් අහන්න අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා රයිට්. එතකොට මේ පාඩමේ අන්තිම කොටස 14.3 ඔයාලට අපි තුන්වෙනි වීඩියෝ එකෙන් ගේන්නේ මෙන්න මේ පොලිමර්ස් බහු අවයවික. මම මෙතන ඔයාලට ලිව්වා සරලව මේකේ වෙන දේ තේරුම් ගන්න පුතේ සමහර අය සර් මේ වරහන් දානවා මේක එන්න එකක් දානවා මොකද්ද මේ කියලා තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඒ සියල්ලම මේකෙන් ලස්සනට අපි දෙනවා. බහු අවයවික කුඩා අණු රැසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන ඉතා විශාල අණු බහු අවයවික ලෙස හැඳින්වේ. දැන් ඔයාලා පොලිතීන් දන්නවනේ. පොලිතීන්, ප්ලාස්ටික් මේ කියන දේවල් දැකලා තිනේ. ඉතින් ඒවා හැදෙන්නේ පුතේ මෙන්න මේ බහු අවයවික වලින් තමයි. ඒක බහු අවයවිකයක්. හරිද? එතකොට ඒක අවයවිකයක්. අපි මේකට කියනවා මේක පොලිමර්ස් කියලා බහු අවයවික වලට කියනවා. ඒක අවයවික වලට කියනවා මොනම එකක් කියලා. රයිට්? බහු අවයවික සෑදීමට දායක වන කුඩා අණු ඒකාවයවික නම් වේ. ඊළඟට රිපීටිං ඒජන්ට් කෙනෙක් නැත්නම් රිපීටිං යුනිට් එකක් තියෙනවා. අපි යාට කියනවා පුතා පුනරාවර්තන ඒකකය. බහු අවයවිකයේ අඩංගු මූලික ව්‍යුහ ඒකක පුනරාවර්තන ඒකක නම් වේ. මෙහෙම කිව්වට සෙට් නෑනේ. මෙහෙම කිව්වට තේරෙන්නේ නෑනේ. ඉතින් අපි මුලින් ඉඳලා බලමු ඔයගොල්ලන්ගේ සිලබස් එකේ වගේම නෝට්බුක් එකේ ප්‍රධාන පොලිමර්ස් 3ක් දීලා තියෙනවා. අපි එකින් එක බලමු. දැන් ඇල්කීන කරපු ඔයාට මේක ගේමක්ම නෑ. රයිට්? කිසිම අවුලක් නෑ. සුපිරියට මේක ගොඩ දාගමු. රයිට්? අමාරු නෑ පුතේ. රයිට්? අපි යමු පොලිතීන් කොහොමද කියලා හැදෙන්නේ. දැන් ඔයාලා දන්නවනේ මෙන්න මෙයා ඇවිල්ලා කවුද? මෙයා ඇවිල්ලා එතීන්. හරි? මෙයා ඇවිල්ලා එතීන්. අපිට මේ එතීන්. දැන් හිතන්න මේ එතීන්. රයිට්? මේක එතීන්. මම ඔයාලට එකින් එක ලස්සනට පැහැදිලි කරන්නම් කොහොමද මේක ඒ විදියට හැදෙන්නේ කියලා පොලිමර් එක. රයිට්? දැන් නිකමට හිතන්න පුතේ මේ වගේ එතීන් අණු ගොඩක් තියෙනවා කියලා. මම මේ විදිහට ගොඩක් නැතුව තුනක් අඳින්නම් නැත්තම් වෙලා යනවනේ. රයිට්. රයිට්. දැන් පුතේ මෙතන තියෙනවා එතීන් අණු තුනක්. දැන් ඔයාලට තේරෙන්න ඕන මම පොලිතීන් පොලි කියනකොට මේක අන්න බහු අවයවීකරණය වෙලා. පොලි කියන්නේ මේකේ ගොඩක් කියන එක. හරිද? දැන් මෙන්න මේ වගේ එතීන් අණු ගොඩක්. එතීන් අණු ගොඩක් එකට සෙට් වෙලා තමයි පොලිතීන් එක හැදෙන්නේ. කොහොමද? දැන් එකට සෙට් වෙන්න බෑනේ පුතේ. මෙයා වෙනමනේ තියෙන්නේ. කොහොමද මේක එකට සෙට් වෙන්නේ? මම සරලව කිව්වොත් එහෙම මෙයාට කන්ටැක්ට් වෙන නිකමට ඔයා හිතන සරල අදහසක් මේ තියෙන දිත්ත බන්ධනයෙන් එක බන්ධනයක් මෙතනට සෙට් වෙනවා කියලා. මෙයාගෙනුත් මේ දිත්ත බන්ධනයෙන් එක බන්ධනයක් මෙයාට සෙට් වෙනවා කියලා. එහෙම වුණා නම් පුතේ මෙන්න මේ විදියට හැදෙනව නේද? මම නැවත වතාවක් කරන්න මේ කෙමිස්ට්‍රි ඔයගොල්ලන්ට O level වල තියෙන ඒවා ඇත්තටම හරිම පහසුයි. හරිද? දැන් මම ටිකක් මේ විදියට දාන්නම් දිග කළා. රයිට් මෙතන ඊට පස්සේ මේ දෙන්න
මෙයා මෙතනට පැන්නට පස්සේ මෙන්න මේ විදිහට සෙට් වෙනවා. රයිට්. එතකොට මේ හයිඩ්‍රජන් සෙට් එක අපි මේ මෙහෙම ඇඳගෙන යමු. රයිට්. රයිට්. දැන් ඔයාලට පැහැදිලි sorry. මෙන්න මේ විදිහට හයිඩ්‍රජන්ල ටික තියෙනවා. රයිට්. හයිඩ්‍රජන්ල ටික තියෙනවා. දැන් අපි ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට දෙපැත්තේ මොකද වෙන්නේ කියලා. ඒක සම්බන්ධ වෙනවා කියලා පෙන්වන්න පුතේ මෙන්න මේ වගේ බොන්ඩ්ස් දෙකක් මෙහෙම දාලා තියන්න. හරිනේ. එතකොට පුතා දැන් ආයෙත් බලන්න මම මේ පොලිතීන් ගැන කතා කරන්න යන්නේ. හරිද? එතීන් අණු ගොඩක් එකතු වෙලා තමයි පොලිතීන් කියන පොලිම එක බහු අවයවිකය හැදෙන්නේ පුතේ. හරිද? එතකොට මෙන්න මම එතීන් අණු තුනක් නිකන් උදාහරණයට ඇඳලා රයිට් මෙතනත් මේ බොන්ඩ් එක මේ පැත්තට යන විදිහට අඳින්න ඕන. රයිට්. එතකොට හරි මෙන්න මේ විදිහට එතීන් අණු ඒ කියන්නේ එතීන් අණු ගොඩක් මෙන්න මේ විදිහට සෙට් වෙනවා. දැන් ඔයාලට පේනවද මෙන්න මේ තාම මං පෙන්නුවේ නැහැ පොලිතීන් කියන එක රයිට්. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට සරලව ලියන්න පුළුවන් මෙන්න මෙයා තමයි පොලිතීන්. ඒ කියන්නේ කාබන් මෙහෙම ඇඳලා රයිට්. ඊට පස්සේ H1යි මෙතන H1යි මෙන්න මෙහෙම දාලා ඉවර වෙලා මෙයාට වරහනක් දාලා මේ වරහනට පිටින් මං හිතන්නේ පැහැදිලිව පේනවා ඇති ඔයාලට මේ හරිය රයිට්. මෙන්න මෙහෙම වරහනක් දාලා වරහනට පිටින් පුතේ n දැම්මහම ඒ කියන්නේ මේ වගේ ඒවා ගොඩක් කියන එක මේ වගේ ඒවා රාශියක් එකතු වෙලා තමයි රයිට්. ඒ අතරේ මේවත් වැටෙනවා ඉතින් නේ මොනව කරන්නද රයිට්. මේ වගේ අණු රාශියක් එකතු වෙලා තමයි හැදෙන්නේ කවුද? එතීන් අණු රාශියක් එකතු වෙලා මේ විදිහට සෙට් වෙලා හැදෙනවා කවුද? පොලිතීන්. එතකොට මෙන්න මේ යුනිට් එක තමයි එක දිගට රිපීට් වෙන්නේ. නිකමට බලන්න මෙන්න මේ වගේ කෑල්ලක් නේද දිගටම රිපීට් වෙන්නේ මේ වගේ කෑල්ලක් තමයි රිපීට් වෙන්නේ. ඔන්න ওই වගේ එක දිගට රිපීට් වෙන එක්කෙනාට කියනවා පුතා පුනරාවර්තනයක කරන. මෙයාමයි මෙතන තියෙන්නේ. මෙයාමයි මෙතන තියෙන්නේ. අන්න ඒ වගේ එකට කියනවා පුනරාවර්තන ඒකකයක් කියලා. පුනරාවර්තන ඒකකයක්. එතකොට පුතේ දැන් අපිට තියෙන පළවෙනි පොලිම එක වුණු අපිට තියෙන පළවෙනි බහු අවයවකය වුණු පොලිතීන් හැදෙන්නේ කොහොමද? එතකොට පොලිතීන් හැදෙන මොනම එක මේක එකක් ප්‍රැක්ටිස් කරා නම් සෙට් එක ගොඩ දා ගන්න පුළුවන් රයිට්. පොලිතීන් හැදෙන මොනම එක. ඒ කියන්නේ පොලිතීන් හැදෙන ඒක අවයවකය තමයි මෙන්න මෙයා. ප්‍රශ්න වලට අහුවම බය නැතුව උත්තර දෙන්න. ඒක අවයවකය එතීන් තමයි ඔන්න තනි එක්කෙනා. හරිද? එතීන් අණු ගොඩක් එකතු වෙලා තමයි පොලිතීන් හැදෙන්නේ. ඒතර එහෙම හැදෙනකොට රිපීට් වෙන්නේ නැවත නැවත එන්නේ මෙන්න මේ වගේ සෙට් එකක්. මෙන්න මේ වගේ මෙන්න මෙහෙම සෙට් එකක්. ඒ ටිකට කියනවා මොකක්ද? පුනරාවර්තන ඒකකය. එතකොට පුනරාවර්තන ඒකකයට එන්න කුරක් දැම්මාම තමයි බහු අවයවිකය වෙන්නේ. එතකොට දැන් මම මේ ප්‍රශ්නේ දැන් මේ ටික ඔයාලා මං හිතන්නේ ලියා ගන්න වෙලාව ඇති වෙන්නේ නැති. රයිට්. බහු අවයවකයක් කිව්වේ කුඩා අණු රැසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන ඉතා විශාල අණු බහු අවයවකය කිව්වා. ඒක අවයවිකය. බහු අවයවික සෑදීමට දායක වන කුඩා අණු ඒක අවයවික කියලා කිව්වා. ඊට පස්සේ පුනරාවර්තන ඒකක කියලා කියන්නේ බහු අවයවකයේ අඩංගු මූලික ව්‍යුහ ඒකක පුනරාවර්තන ඒකක. ඒතකොට මේකේ තියෙන පුතේ මූලික ව්‍යුහ ඒකකය තමයි මෙන්න මෙයා. රයිට්. දැන් මම මේ පැත්ත මකන්නම්. ඔයාලට ලියා ගන්න වෙලාව උපරිම ඇති වෙන්නේ නැති කියලා මම හිතනවා. නැත්නම් වීඩියෝ එක පෝස් කරලා මුලට ගිහිල්ලා පෝස් කරලා හරි බලන්න. රයිට්. එතකොට ඔයාලට කියනවා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් එනවා O level exam එකේ පොලිතීන් වල රයිට් මම මෙහෙම ලියන්නම් 1 පොලිතීන් වල රයිට් ඒකායවිකය රයිට් නැත්නම් මොනම එක B රයිට් පුනරාවර්තන ඒකකය රයිට් ඊළඟ එක්කෙනා පුතේ C මම දානවා මොකද්ද බහු අවයවිකය ඇඳ දක්වන්න බහු අවයවිකය ඇඳ දක්වන්න රයිට් ඇඳ දක්වන්න මේ සෙට් එකම. එතකොට පුතේ මොකද්ද ඒක අවයවිකය වෙන්නේ අන්න අරයා එතීන්නේ. එතකොට ඒක අවයවිකය එන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මෙන්න මේ විදිහට C2යි H4යි. මෙන්න මෙයා තමයි ඒක අවයවිකය වෙන්නේ. ඉතින් මේක පැහැදිලි වුණා නම් ඔයාලට දැන් මේ ප්‍රශ්නේ ගේමක්ම නැහැ.
පුනරාවර්තන ඒකකය මෙන්න මේ විදිහට ඩබල් බොන්ඩ් එක නෑ. පුනරාවර්තන ඒකකෙදි මතක තියාගන්න පුතේ ඩබල් බොන්ඩ් එක නෑ. මෙන්න මෙහෙම එකක් සෙට් වෙන්නේ. රයිට් මෙහෙම එකක්. හැබැයි මෙයාගේ n එකක් නෑ. n එකක් නෑ. එතකොට මෙන්න මෙයාට n එකක් දැම්මහම තමයි එයා පුතේ බහු අවයවිකය බවට පත් වෙන්නේ. මෙන්න මේ විදිහට h එක මෙන්න මෙයාට වරහනක් දාලා n එකක් දැම්මහම මෙයා තමයි බහු අවයවිකය බවට පත් වෙන්නේ. එතකොට ඔන්න පළවෙනි එක්කෙනා එතීන් වලින් කොහොමද එතීන් අණු ගොඩක් හොඳේ එතීන් අණු ගොඩක් එකතු වුනහම පොලි එතීන්. පොලි එතීන් වල ඒක අවයවිකය මොකද්ද? පොලිතීන් වල මේ පුනරාවර්තන ඒකකය මොකද්ද? පොලිතීන් කියන්නේ බහු අවයවිකය කොහොමද අඳින්නේ? මෙච්චරයි. ඒතකොට ඔයාලට සම්පූර්ණයෙන්ම තියෙන්නේ පුතේ මෙන්න මෙයාව තියෙනවා. ඒ කියන්නේ පොලිතීන් හැදෙන හැටි තියෙනවා. ඊට පස්සේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් ඒ කියන්නේ PVC හැදෙන හැටි තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට ටෙෆ්ලෝන් හැදෙන හැටිත් කතා කරන්න තියෙනවා. හරි? එතකොට අපි ඒ සෙට් එකට යමු. මම පුංචි වෙලාවක් තියන්නම් ඔයාලට බෝඩ් එක මේ ටික ඇඳ ගන්න. රයිට්. රයිට් එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව පුතේ දෙවෙනි එක්කෙනාට යන් අපි දෙවෙනි එක්කෙනා අපිට තියෙන්නේ මෙන්න මේ විදිහටම මම මේක වෙනස් කරන්නම් මෙන්න මෙහෙම මේ හයිඩ්‍රජන් වෙනුවට පුතේ මෙතනට ක්ලෝරීන් එකක් දැම්මොත් හරිද මෙතනට මම ක්ලෝරීන් එකක් දැම්මොත් මේ හයිඩ්‍රජන් වෙනුවට ක්ලෝරීන් එක්කෙනෙක් දැම්මොත් Cl දන්නවනේ Cl වලින් කියන්නේ ක්ලෝරීන් කියන එක ක්ලෝරීන් දැම්මොත් මෙයාට නමක් කියනවා පුතේ හරිද නම් දෙකක් අපිට කියන්න පුළුවන් ක්ලෝරෝ එතීන් එකක් ක්ලෝරෝ එතීන් කියලාත් කියනවා මේකටම අපි කියනවා වයනයිල් ක්ලෝරයිඩ් හරිද වයනයිල් ක්ලෝරයිඩ් මේ නම් දෙකම මතක තියාගන්න හරිනේ ක්ලෝරෝ එතීන් එහෙම නැත්නම් වයනයිල් ක්ලෝරයිඩ් ඉතින් පුතේ අර කලින් එක එතීන් වලින් පොලිතීන් හැදෙන එක ප්‍රැක්ටිස් කරපු ඔයාට මේක nothing හරිද අමාරුයි කියලා හිතන්න එපා පුතේ ඔයා A level වලට මොන සබ්ජෙක්ට් එක කරන්න හිතන් හිටියත් මේක ගොඩ දාන්න මේක වටිනවා ඔයාට right එතකොට මේ අපි දැන් එතකොට ක්ලෝරෝඑතීන් එහෙම නැත්නම් වයනයිල් ක්ලෝරයිඩ් අණු ගොඩක් එකතු වෙලා තමයි පුතේ පොලික්ලෝරෝඑතීන් එහෙම නැත්නම් පොලිවයනයිල් ක්ලෝරයිඩ් හැබැයි ඔයාලා දන්නවා මේක පොලිවයනයිල් ක්ලෝරයිඩ් කියලා කියන්නේ PVC කියලා දන්නවා චුට්ටක් නිකන් පටලැවෙන වගේ ගතියක් මේ වෙලාවේ එන්න පුළුවන්. හරිද? ඒක නිවැරදි කරන්න තමයි මම හදන්නේ. මේ මොකද්ද මෙතන ඇඳලා තියෙනවා ක්ලෝරින් එකක්. මේ මොකද්ද මේ කලින් එකමනේ ඇඳලා තියෙන්නේ සර් කියලා හිතන්න පුළුවන්. ගණන් ගන්න එපා. මෙන්න මේ විදිහට අපි හයිඩ්‍රජන් එක්කෙනෙක් මකාගෙන යන්. එතකොට ආයි ඇඳ ඉන්න ඕනේ නෑනේ. මට හැබැයි ලේසි. බෝඩ් එක මකන්න විතර ඇදින්න ඕගොල්ලන්ට අඳින්න වෙනවා ඈ. කරන් දෙන්නේ පරිප්පුව පොඩ්ඩක් කන්න වෙනවා. රයිට්? හරි. එතකොට පුතේ මම මෙන්න මේ විදිහට ක්ලෝරින් සෙට් එක දාගෙන යනවා. ක්ලෝරින් ටික දාගෙන යනවා. එතකොට ඉස්සෙල්ල වගේම පුතේ මේ තියෙන්නේ කවුද? ක්ලෝරෝඑතීන්. එහෙම මේ ක්ලෝරෝඑතීන්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා වයනයිල් ක්ලෝරයිඩ් කියලා. එතකොට ක්ලෝරෝඑතීන්ලා සෙට් එකක් තියෙනවා. එතකොට ක්ලෝරෝඑතීන්ලා ගොඩක් එකතු වෙලා හැදෙනවා පොලික්ලෝරෝඑතීන්. එහෙම නැත්නම් අපි ඒකටම තව නමක් කියනවා වයනයිල් ක්ලෝරයිඩ්. වයනයිල් ක්ලෝරයිඩ් ගොඩක් එකතු වෙලා හැදෙනවා පොලිවයනයිල් ක්ලෝරයිඩ්. ඒකයි ඒකට කියන්නේ පොලිවයනයිල් ක්ලෝරයිඩ් එක තමයි අර PVC. letters PVC stands for polyvinyl chloride. හරිද? ඒක තමයි ඒ කියන්නේ. එතකොට පුතේ මෙන්න මේ විදිහට මෙතනත් මම කලින් එක වගේම මම දානවා right මෙතනට ක්ලෝරීන් මෙතනටත් ක්ලෝරීන් මෙතනටත් ක්ලෝරීන්. එතකොට මෙන්න මෙතනට ක්ලෝරීන් දාලා n එක දැම්මහම මේ තියෙන්නේ පුතේ මෙයාට මම නමක් දෙන්නම් මෙහෙම පොලික්ලෝරෝඑතීන්. හරිද? පොලික්ලෝරෝඑතීන්. ඒ වගේ මෙයාට කියන්න පුළුවන් අනිත් නම තමයි පොලිවයනයිල් ක්ලෝරයිඩ්.
පොලිවයනයිල් ක්ලෝරයිඩ්. ඉතින් මේක තමයි ගොඩක් අපිට ෆැමිලියර් වර්ඩ් එක. ඒක තමයි අපි PVC කියලා කියන්නේ. ඔය ජනනල් එහෙම හද මේ අපේ මේ වෝටර් ලයින්ස් එහෙම හදන්නේ පුතේ මෙන්න මේකෙන් PVC වලින් පොලිවයනයිල් ක්ලෝරයිඩ් වලින්. එතකොට ඔන්න වයනයිල් පොලිවයනයිල් ක්ලෝරයිඩ් වල. එහෙම නැත්නම් පොලික්ලෝරෝ එතීන් එකට තව නමක් තියෙනවා. මේ දෙක පටලවා ගන්න එපා. පොලිවයනයිල් ක්ලෝරයිඩ් හරි පොලික්ලෝරෝ එතීන් වල හරි ඒකාවයවිකය වෙන්නේ මෙන්න මෙයා. ඊට පස්සේ පුතේ මෙයාගේ මෙන්න මේ කෑල්ල විතරක් තමයි මේ විදිහට සෙට් වුණාම මෙයාට කියනවා එයාගේ පුනරාවර්තන ඒකකය. මෙයා තමයි එයාගේ මොකද්ද බහු අවයවිකය. ඉතින් මං ඉස්සෙල්ල ප්‍රශ්න ටික වෙනස් කරනවා පොලිතීන් වල නෙමෙයි. හරිද? ඔයාලා චුට්ටට පොඩ නවත්ත මේ ටික බලන්න පුතේ. මම දානවා මම මෙතන ලියන්නම් පොලිවයනයිල් ක්ලෝරයිඩ්. පොලිවයනයිල් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් පොලික්ලෝරෝ එතීන් රයිට්. එතීන් වල පොලික්ලෝරෝ එතීන් වල ඒක අවයවිකය පුනරාවර්තන ඒකකය බහු අවයවකය දක්වන්න. ඉතින් ඔයාලට ලේසි පොලික්ලෝරෝ එතීන් වල එහෙම නැත්නම් පොලිවයනයිල් ක්ලෝරයිඩ් වල පුතේ ඒක අවයවිකය වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මෙයා. මේකට නැත්තම් වයනයිල් ක්ලෝරයිඩ් කියලාත් කියනවා. හරිද? නැත්තම් මෙයාට නම් දෙකක් තියෙනවා. වයනයිල් ක්ලෝරයිඩ්, ක්ලෝරෝඑතීන්. මෙන්න මෙයාගේ නම් දෙක මම මෙතන ලියලා තියෙනවා. වයනයිල් ක්ලෝරයිඩ් කියලා කියනවා. නැත්තම් ක්ලෝරෝඑතීන් කියලා කියනවා. ඒකෙන් පස්සේ තමයි පොලික්ලෝරෝඑතීන්, පොලිවයනයිල් ක්ලෝරයිඩ් කියන නම් දෙකක් මෙයාට අවිල්ලා තියෙන්නේ. එතකොට පුතේ මෙතන පුනරාවර්තන ඒකකය පොලිවයනයිල් ක්ලෝරයිඩ් කියන බහු අවයවකේ එහෙම නැත්තම් පොලික්ලෝරෝඑතීන් කියන බහු අවයවකේ පුනරාවර්තන ඒකකය එන්නේ මෙන්න මෙහෙම. පුනරාවර්තන ඒකකයට කිසි වෙලාවක වරාන්ට පිටින් එන්නන් දාන්න එපා ඈ. එහෙම දැම්මොත් වැඩේ ඉවරයි, ලකුණු නැහැ. රයිට්. එතකොට වරාහනට පිටින් මෙන්න මේ එතනත් මම වෙනස් කරනවා. කලින් එකමනේ ඉතින් මම ෂේප් එක වෙනස් කරන් යන්නේ. රයිට්. මෙන්න මේ විදිහට ක්ලෝරින් දැම්මා පුතේ. රයිට්. එතකොට ඔන්න පොලිවයනයිල් ක්ලෝරයිඩ් වල එහෙම නැත්නම් පොලික්ලෝරෝ එතීන් වල ඒක අවයවිකය මොන මේක. ඊට පස්සේ රිපීටින් යුනිට් එක රිපීටින් ඒජන්ට් එක පුනරාවර්තන ඒකකය මෙන්න මේ වගේ කෑල්ලක් තමයි දිගටම රිපීට් වෙවි යන්නේ. ඊට පස්සේ මෙන්න මෙයාට වරහන දැම්මහම එන එක්කෙනා තමයි පොලිවයනයිල් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් පොලික්ලෝරෝ එතීන් කියලා කියන්නේ. පැහැදිලිනේ පුතේ? ඔන්න එතකොට අපි ඔයාලට තියෙන පොලිමර් දෙකක් සම්පූර්ණයෙන්ම කතා කළා. හරිනේ? පොලිතීන් එහෙම නැත්නම් පොලිතීන් එතීන් වලින් කොහොමද පොලිතීන් හැදෙන්නේ? ඊට පස්සේ වයනයිල් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් මෙයාට කියනවා මොකද්ද ක්ලෝරෝඑතීන්. වයනයිල් ක්ලෝරයිඩ් කියන එක්කෙනාමටම තමයි ක්ලෝරෝඑතීන් කියලා කියන්නේ. එතකොට අපි ඒක පොලි කෑල්ල ඉස්සරහට දැම්ම පොලික්ලෝරෝඑතීන්. මෙයාට පොලි කෑල්ල දැම්මහම පොලි වයනයිල් ක්ලෝරයිඩ්. ඔන්න ඔය විදිහට තමයි පුතේ දෙවෙනි බහු අවයවකයත් අවසන් වෙන්නේ. ද රයිට්. මම ඉස්සෙල්ල වගේම චූටි වෙලාවක් බෝඩ් එක ෆ්‍රී තියන්නම්. පොඩ්ඩක් වීඩියෝ එක දිග වේද කියලා පුංචි ඩවුට් එකකුත් තියෙනවා මට. රයිට්. අපි තුන්වෙනි එකට යමු. අපිට කතා කරන්න තියෙන්නේ ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් ගැන. හරිද? ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් ගැන කතා කරන්න තියෙන්නේ. පොඩි වෙලාවක් මේක ෆ්‍රී තියන්නම්. ඊට පස්සේ අපි ඒක කතා කරමු. රයිට්. ඔරයිට්. වෙලාවත් යනවා පුතේ. ඒක නිසා අපි තුන්වෙනි එක කතා කරමු. ඔරයිට්. එතකොට මේ සෙට් එක මතක කරලා මම කතා කරන්න යන්නේ අපි මේ ටික මයින් කරමුකෝ බලන්න. නැත්තම් ඔයාලා පටලවා ගන්නත් ඉඩ තියෙනවා. ඉක්මනට රයිට්. අපිට එතීන්ගේ ව්‍යුත්පන්න සෙට් එකටම තමයි මේක සෙට් වෙන්නේ පුතේ. හරි එතීන් එක්කම තමයි කතා කරන්න තියෙන්නේ. දැන් ඔයා දන්න එක මෙන්න මෙහෙමනේ පුතේ. එතීන් තිබ්බේ මෙතන හයිඩ්‍රජන්
මෙතන හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන් මෙන්න මේ හයිඩ්‍රජන්ල හතර දෙනාම අයින් වෙලා මේ හයිඩ්‍රජන්ල හතර දෙනාම අයින් වෙලා ෆ්ලෝරීන් හරිද F එක ඔයාලා දන්නවා ආවර්ත වගුව දන්නවනේ කට්ටිය එතකොට මෙන්න මෙයාට හයිඩ්‍රජන් වල සංයුක්තාවය එකයි ෆ්ලෝරීන් වලත් එකයි මෙන්න මේ වගේ ෆ්ලෝරීන්ල හතර දෙනෙක් සෙට් වුණාම පුතේ හරිද ෆ්ලෝරීන්ල හතර දෙනෙක් සෙට් වෙනවා මෙන්න මේ වගේ මෙයාට කියනවා රයිට් හතරක් නිසා ටෙට්‍ර කියලා හරිද ටෙට්‍රා රයිට් ෆ්ලෝරෝ ටෙට්‍රා ෆ්ලෝරෝ අන්න ෆ්ලෝරීන්ල හතර දෙනයි කියන දහස තමයි මේ කියන්නේ ටෙට්‍රා ෆ්ලෝරෝ හැබැයි මේක එතීන් හරිද ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් රයිට් දැන් මේකෙන් බලමු පොලි ටෙට්‍රා ක්ලෝරෝ එතීන් කියන එක හැදෙන්නේ කොහොමද කියලා මම ඕනෙත් නෑ දැන් ඔයාලට මේ වැඩේ කොට දාගන්න පුළුවන් රයිට් එතකොට මෙයාගේ පුතේ කොහොමද ටෙට්‍ර ෆ්ලෝරෝ එතීන් අණු 3ක් විතර මං අදින්නම් ඉස්සෙල්ලා ඇඳා වගේ එකක් ඔන්න දෙවෙනි එක ඔන්න තුන්වෙනි එක මෙතනට සෙට් වෙන්න ඕන කවුද මේ විදිහට ෆ්ලෝරීන්ල සෙට් එක සෙට් වෙන්න ඕන රයිට් ඔන්න ෆ්ලෝරීන්ල සෙට් එක සෙට් වුණා රයිට් දැන් මේ ටික එකට එකතු වෙලා නැහැනේ එකට එකතු වෙලා නැහැ රයිට් හරිද එකට එකතු වෙලා නැහැ දැන් මොකද්ද වෙන්නේ ඔයාලා දන්නවා දැන් අදින ක්‍රමේ මේ ඩබල් බොන්ඩ් එකකින් එකක් මෙතනට එනවා කියලා හිතන්න රයිට් මෙයා මෙතනට එනවා කියලා හිතන්න මෙයා මෙතනට එනවා කියලා හිතන්න එතකොට මම ඉක්මනට අඳින්නම් මෙන්න මේ විදිහට සෝරි මේ කාබන් දෙන්න මෙහෙම ඇඳලා මේ කාබන් දෙන්න මෙහෙම ඇඳලා රයිට් මේ කාබන්ල දෙන්න මෙහෙම ඇඳලා එතකොට පුතේ මේ කියපු බොන්ඩ් එක මෙතනට එනවා මේ විදිහට මම මේකත් මෙහෙම අඳිනවා රයිට් දැන් මෙයාගේ අපි ෆ්ලෝරීන් ටික දාගෙන යන්න ටක් ගාලා මෙහෙම F මෙතන F මෙතනත් F මෙතනත් F මෙතන F මෙතන F F F රයිට් මෙතන F මෙතන F මෙතන F රයිට් මෙහෙම F පැත්තෙන් ඉදි දෙකක් දැම්මා රයිට් එතකොට මෙන්න මේක මෙන්න මේ වගේ සෙට් එකක් තමයි මේකේ කවුද මොනම එක වෙන්නේ මොනම එක වෙන්නේ කියන්නේ ඒක සෝරි මේ රිපීටින් යුනිට් එක පුනරාවර්තන ඒකකය වෙන්නේ හරිද එතකොට පුතේ මෙතන මෙන්න මේ විදිහට මෙන්න මේ මොනම එක සෝරි මේ පුනරාවර්තන ඒකකයට පුතේ අපි n එක දැම්මහම පුනරාවර්තන ඒකකයට n අකුරක් දැම්මහම වරහණක් දාලා මෙන්න මේ විදිහට රයිට් එයා පොලිමේක බවට පත් වෙනවා. ඒ කියන්නේ බහු අවයවිකය බවට පත් වෙනවා. එතකොට පුතේ මෙන්න මේකට කියනවා පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. හරිද? මෙයාට කියන්න පුළුවන් පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ right එතීන් පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. හරිද? පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. එතකොට පුතේ ඔන්න පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් වල මොනම එක වෙන්නේ right ඒ කියන්නේ ඒක අවයවිකය වෙන්නේ ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් මෙයාට කියන්නේ ටෙට්‍රා ෆ්ලෝරීන් හතරක් හින්දා ටෙට්‍රා කිව්වා F නිසා ෆ්ලෝරීන් නිසා ෆ්ලෝරෝ කිව්වා මේක එතීන් වල හයිඩ්‍රජන් හතර වෙනකොට තමයි ෆ්ලෝරීන් හතර සෙට් වුනේ එතකොට ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් මෙන්න මේ ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් ටිකක් එකතු වෙලා හරිද පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් හැදෙන්නේ කොහොමද ඉස්සෙල්ලා විදිහටමයි යන්නේ ගේමක් නෑ මෙන්න මේ ඩබල් බොන්ඩ් එක මෙහෙම එනවා කියලා හිතන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ සෙට් එකක් හැදෙනවා. එතකොට මෙන්න මේ වගේ තනි යුනිට් එකක් හදලා ගත්තම මෙයා තමයි රිපීට් වෙවි යන්නේ. ඒකට අපි කිව්වා මොකද්ද? ඒකට අපි කියනවා පුනරාවර්තන ඒකකය. එතකොට අපි මෙතනත් ඒ ප්‍රශ්නෙට යමු. හරිද? පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් වල පොලි මම මෙහෙම ලියන්නම්. පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ right එතීන් වල පොලි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් වල ඒක අවයවිකය පුනරාවර්තන ඒකකය බහු අවයවිකය ඇඳ දක්වන්න කියලා කිව්වොත් මේකේ පුතේ ඒක අවයවිකය වෙන්නේ මෙන්න මෙයා right මෙන්න මේ විදිහට කාබන් කාබන් අතර දිත්ත බන්ධනයක් දාලා right මෙන්න මේ විදිහට ෆ්ලෝරීන්ලා හතර දෙනෙක් සෙට් වෙනවා මේක
ඒක අවයවිකය. පුනරාවර්තන ඒකකය වෙන්නේ මේක ඩබල් බෝන්ඩ්ස් අරගෙන මේ නිසා තමයි ඔයාලා පටලවා ගන්න පුතේ මේක ගේමක් නෑ හොඳේ. රයිට්. එතකොට මෙන්න මෙතනට F ආවා මෙතනටත් F ආවා ෆ්ලෝරින් මෙතනට F මෙතනට F රයිට් මෙන්න මේ විදිහට මෙහෙම දැම්ම වරහණක් දාලා තිබ්බනම් මේක ඇවිල්ලා පුනරාවර්තන ඒකකය. එතකොට මෙන්න මේ විදිහට ඒකම ඇඳලා පුනරාවර්තන ඒකකයම ඇඳලා රයිට් පුනරාවර්තනම ඒකකයම ඇඳලා වරහණක් දාලා පුතේ යාට n එක දැම්මනම් ඒක තමයි බහුඅවයවිකය. එතකොට ඔන්න කතා කරපු අන්තිම එක පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් වල ඒක අවයවිකය මොකක්ද? ඇඳලා තියෙන්නේ. මේක ඇවිල්ලා ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. පුනරාවර්තන ඒකකය. එතකොට පුතේ මෙතන තිබුණේ රිපීට් වෙන එක්කෙනා නැවත නැවත යන එක්කෙනා තමයි මේ තියෙන්නේ. හරි එතන ඩබල් බොන්ඩ් එකක් නැහැ. හොඳේ. දිත්ත බන්ධනයක් කිසිසේත්ම නැහැ. ඊට පස්සේ බහුඅවයවිකය කියනකොට මෙන්න මේ පුනරාවර්තන ඒකකයට පුතේ වරහණක් දාලා n එක දැම්මා. එතකොට අපි බහුඅවයවික තුනක් හැදෙන විදිය. ඉතින් ඔයාලට ටෙක්ස්ට් බුක් එක දැකලා බලලා තෝරගන්න පුළුවන් මේකේ පුතේ ප්‍රයෝජන අරෙමේ. ඒ හැම එකම මම මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. ඔයාලට අමාරුම හිතා ගන්න අමාරු ටික ඔයාලා එපා වෙලා ඉන්න ටික තමයි මේ සරලව මම දෙන්නේ. මම හිතනවා ඔයාලට සුපිරියට තේරෙනවා කියලා. හරිද? ලොකු වෙලාවල් ගන්න නැතුව පොඩි පොඩි විදිහට. එතකොට අපි කතා කරා එතීන් අණු ගොඩක් එකතු වෙලා පොලිතීන් හැදෙන හැටි. හරිද? ඊට පස්සේ වයනයිල් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ක්ලෝරෝ එතීන් එකතු වෙලා හරිද පොලිවයනයිල් ක්ලෝරයිඩ්. හරිද නැත්නම් පොලික්ලෝරෝ එතීන් කියන එක හැදෙන විදිය. ඊළඟට මෙයාට අපි කිව්වා ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් කියලා. ඒ වගේ ඒවා ගොඩක් එකතු වෙලා පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් හැදෙන විදිය මේකෙදි කතා කරා. රයිට්. එතකොට මම හිතනවා මේ වීඩියෝ එකේ දැන් විනාඩි 25ක් 26කුත් ගිහිල්ලා ඇති කියලා මට හිතෙනවා. රයිට්. එතකොට මේකෙදි තව කොටසක් කතා කරන්න තියෙනවා පුතේ ස්වභාවික බහු අවයවික කෘතිම බහු අවයවික කියලා. හරිද? ඒ වගේම මේකේ මේ ඒ කියන්නේ සම්භවය අනුව තමයි අපි එහෙම කිව්වේ. ඊට පස්සේ පුතේ තියෙන විදිය අනුව ආරස්දාම තියෙනවද රේඛීය බහුභාවිකද ඔන්නෝම ඒ සෙට් එකත් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගැටලුවකට අවශ්‍ය වෙන පුතේ අපි හිතමු මේ පාඩමේ මුලින්ම කතා කරපු ඇල්කේනයක් කොහොමද ඒ කියන්නේ හයිඩ්‍රෝකාබනයක් ඔක්සිජන් එක දහනය වෙලා ප්‍රතික්‍රියාවක් වගේ කතා කරන්න තියෙනවා. මම හිතනවා ඊළඟ වීඩියෝ එකට ගියා නම් හොඳයි කියලා පුතේ මේකේ විනාඩි 30කට කිට්ටු වෙලා මම හිතන්නේ ගිහිල්ලා ඇති. එහෙනම් අපි මේ grade 11 වල unit 14 එක වුණු හයිඩ්‍රෝකාබන හා ව්‍යුත්පන්න කියන පාඩමේ 3 වෙනි වීඩියෝ එක තමයි මේ අවසන් කරේ. අපි මේකේ 4 වෙනි වීඩියෝ එකත් එක්කත් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තු වෙන්න මම සමුගන්නවා. එහෙනම් හැමෝම හොඳට පාඩම් කරන්න. පොඩි දවස් ගානයි තියෙන්නේ. මේක 2025 දූල පුතාලා විතරක් නෙමෙයි ඊට පස්සේ බලන දරුවොත් මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඕන වෙලාවක channel එක මේ දැන් වීඩියෝ එක ඉවරුනාට පස්සේ මගේ නම්බර් එක වැටෙනවා. ඒ නම්බර් එකට ඕන වෙලාවක voice message එකක් දාන්න. ඔයාලට ටෙක්ස්ට් එකක් ෆොටෝ එකක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාලා තියන්න. ක්ලාස් එක ඉන්න නැති වෙලාවක් වුණොත් පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි කරනවා. කොහොමත් දවසක් දෙකක් ඇතුළත නම් දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා. එහෙනම් පුතේ සමු ගන්නවා අද දවස් වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ජයම වේවා. අයිබෝන් මම රමේෂ් ගමගේ.